සමහර තැන් තියෙනවා හාස්‍ය. දැන් සාහිත්‍යය පුළුවන් හාස්‍යයක් උපදවන්න. සිනහවත් උපදවන්න පුළුවන්. හාස්‍ය කියන්නේ වෙනම පැත්තක්. දැන් අර ගමක ඉන්නවලු ගම් මුලාදෑනිය කියන්නේ ගමක ඉන්නවලු මේ ගම් මුලාදෑනිය ටිකක් මනමාල කෙනෙක්. මිනිහා කරනවා කියන්නේ එක්තරා ගෙදරක තරුණ කාන්තාවක් හිටියා. හොඳ ලස්සන කාන්තාවක්. මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මැරිලා මිය ගිහින් දවසක් ඒ මල ගෙදරට ගිහිල්ලා මෙයා මේ කාන්තාවට යෝජනාවක් කරනවලු මෙන්න මෙහෙම. අකලට පුරන් කුඹරක් දකින කොට ඇඟපත කසන ගතියක් ඇත ගොවියෙකුට ආවේ කුඹුර වන්දනෝ පිනිස ගෙට නැතුවා නොවේ සින්නක් කර කුඹුරු මට සින්නක් කර කුඹුරු නැතුව නෙමෙයි මට සින්නක් කර කුඹුරු තියෙනවා. හැබැයි අර පුරන් වෙච්ච කුඹුරක් දකිද්දි ගොවියෙකුට ඉන්න බැහැලු. ඒක ඇඟපත කසන ගතියක් තියෙනවා. ඒ නිසා මේ කුඹුර අස්වද්දන් ගානේ. හැබැයි මේමයි අද කාලේ නම් ආයින්න අස්වද්දන්න කුඹුර මෙන්න කියලා දෙනවා ඩුංගා. නේද? ඉස්සර කාන්තාව එහෙම නෑ මොලේ තියෙන්නේ. ඉස්සර කාන්තාව එහෙම නෑ. සැලුම් නෑ. අකලට පුරන් නුවක් දිය දහම උඩ සභා ධර්මයේ හැටි පුරන්නට කුඹුරු තියෙනවා. කරන්න දෙයක් නෑ. අකලට පුරන් නුවක් දිය දහම උඩ අඳ ගොවියෙකුට නොමැතිය මේ කුඹුරේ ඉඩ. අඳින්න නම් දෙන්න බෑ. අන්තිම පද වේලෙ දෙකෙන් තමයි අරකට කට උත්තර නැති. ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව වැඩ මේ නගුලක් ගෙනල්ලා ඉන්කල හැකිදට නගුලකින් මොනවා කරන්නේ? මෙහෙමයි සාහිත්‍යය. ඔබ තමයි හාස්‍ය. නේද? ඔබ තමයි හාස්‍ය. අපේ සාහිත්‍ය දෙස බැලුවොත් හරියට අපිට පුළුවන් අපේ මනස නිර්වුල්ව හදාගන්න. මනස නිර්වුල් කරගන්න අපිට පුළුවන්.